පැත්ත මේ view එක. මේ පැත්තෙන් මේ ground එක. අපි කොහොම හරි සබර දෙනකොට රෑ වුණා. රෑ 8 විතර වුණා. ඊට පස්සේ අපි සිංහරාජ හොස්ටල් එකට ගියා. හොස්ටල් එකේ තමයි එදා රෑ ගෙවුනේ. මේ හොස්ටල් එක තියෙන තැන වුණත් මහරම ලස්සනයි මේ. හිතා ගන්න බැරි තරම්. ඒ කියන්නේ පට්ටම view එකක් තියෙන්නේ. අර මිනිස්සේ කුදේට නැගිට්ටට පස්සේ දකින්න හොඳමයි කියලා හිතන view එකක් තමයි එතන තියෙන්නේ. ඒ තරම් ලස්සනයි එතන. එලා මේ එළියට ගන්න ලේවා බයිනවා කාටද? ඔව් මටද වයින්නේ. නෑ උගේ ඇටි බයිනවා කවුරුරි මැරිච් එකෙත් හරි බයිනවා මොර. මේ ලස්සනයි. හැබැයි සීතලයි පොඩ්ඩක් මේ අවුල් wifi ආරම්භන නෑ ඇත්තටම. ඒක අමක් නෑ ඉතින් ලස්සනයි සබරකම. මොකද්ද උඹට කියන්න තියෙන්නේ? මැච් එකට කලින් මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තට මේ කැම්පස් එක හරි ලස්සනයි. ඒ වුණාට පොඩ්ඩක් සීතලයි ඉන්න බෑ. මේ මොකද්ද උඹට කියන්න තියෙන්නේ? අම්මට දිරි කොල්ලට. මේ මේ මොකද්ද උඹට කියන්න තියෙන්නේ? ඩොක්කුනේ නෑ ඔකුත් නෑ. මොකද මට කියන්න තියෙන්නේ? හොඳයි හොඳයි හරි අමාරුයි සීතලයි. අපි යනවා දැන් රෝර්. මේ මොකද මේ තාම නිදි. තාම නිදි. මේ එයාලෙන් අදහසක් ගන්න මේ මොකද ඇත්තටම අදහසක් කියන්න බලන්න දැන් අපිට පරිසරෙත් එක සබරෙත් එක සෙට් වෙන්න ඉඩයි. මොකද කියන්නේ? කිසිම අදහසක් නැහැ. සීතලයි මම. මොකද කියන්න තියෙන්නේ? අපි දෙන්න ඇහැරුණා. අපි දෙන්න ඇහැරුණා උදේ මේ ඇහැරලා මේ කට්ටිය පොඩ වදයක් දීගෙන අපි ගියාපු රවුමක් දැන්. ගොඩක් සීතලයි. ගොඩක් සීතලයි. හැබැයි අපි ඒක පස්සේ කියමු. ඒක යද්දි කියනවා. ඒ යද්දි. අපි යන ගමන් ඉන්නේ. අපි දැන් සරසානි මැදු සිංහරාජෙන් කෙලිම පිටත් වෙනවා ග්‍රවුන්ඩ් එක පැත්තට. අපි කොල්ලෝ ටික ඉස්සරහින් ගියා. මෙතන කැන්ටින් එකේ බලලා පොඩ්ඩක් බිසි වැඩි. මේ පෙරදින කට්ටියත් ඉන්නවා කන්න ඇවිල්ලා. මේ ඉතින් අපි සෙට් වෙමු. පේනවනේ පිටිපස්සේ view එක. මේ මඩ එහෙම යනවා. එහෙනම් කොල්ලෝ අපි සෙට් වෙමු. මැච් එකේ. මේකට තව ලොකු වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඩොකියුමෙන්ටරි එකක් වගේ බලමු අපි කරගන්න පුළුවන් නේද නැද්ද කියලා. මාර ලස්සනයි මේ. දන්නේ ගිම්ම මේ ගිම්මල ගෝල් එකක් ගන්නව ගිම්මයි බක්සයි අර දුන්නත් නෑ ඒ ගණන් කරනවා මොකද අඩු 15 කවුද අඩු අඩු බෝඩ අතර දෙනෙක් අඩු
කියලා වේදාරච්චි. හයි. මේ වීඩියෝ එකේ මේ පැත්ත තමයි ලොක් එකේ. මේ අපිට කීවෙනි මැච් එකක් තියෙන්නේ? තුන. ඔන්නෝමයි වැඩ ටික වෙන්නේ. අපි දැන් යනවා ග්‍රවුන්ඩ් එක පැත්තට. බස් එක ඇවිල්ලා ගිහලා ඉතාලගෙන පාරට ආව බස් එක තාම ඇවිල්ලා නැහැ. අපි යමු සෙට් එමු. අපි ගේට් එක ගාවට ගියා. ගේට් එක ගාවට ගියත් එතන සිකියුරිටි එකෙන් කිව්වා අපිට කැම්පස් එක ඇතුලෙන් යනට වඩා ලේසි කැම්පස් එක වටෙන් යන එක ග්‍රවුන්ඩ් එකට. මොකද ලොකු දුර වෙනසක් තියෙනවා ඒ වටෙන් පාරෙන් ගියාට පස්සේ ග්‍රවුන්ඩ් එකට ඉක්මනට යන්න පුළුවන්. අපි ඒක හින්දා ඒ පාරෙන් යන එක පටන් ගත්තා. එනවා සෙට් එක විදිහට. වැඩ ටික වෙන්නේ. ඒ view එක පේනවා ලස්සනට. පේනවනේ. බස් එක ආවා. දැන් බස් එකකින් බඩු ටික ටිකක් නරන්නේ නේ. නෑ වීඩියෝ වල. මේ අපි බස් එකේ. ග්‍රවුන්ඩ් එකට යන ගමන් ඉන්නේ. සල්ලි දින දෙල පුදින්න එක. අනිවාර්යෙන් 120යි කියප්ප තමයි. ඉක්මනට එන්න පොලේ වල. කොහෙද හිටියේ? අපි ඊයේ හොඳ නිදාගත්ත සැපනින්දක් දාලා අපි නම් නිදියෝ විතරයි දණිකර. අපි දණි කරලා ඉතින් වන්ට දාපොට්ටෙන් බයික් එක යනවා. අපි වන්නේ එක පොලේ වලේ. මේ අඳු පාර ඇතයි නේ. මොකද්ද කියන්නේ? ගහමුනේ. මේ ගහමු. ගහමු. ගහමුද? අනිවාර්යෙන් ගහමු. එනවනේ. මේ මට සිරියන ලස්සනයි නේ. ඉතින් මේ බෑග් එක තියලා ඈ ආඩියක් දාලා මේ පැත්ත බලාගෙන ආතල්ලක ඉන්නවා. මාර ලස්සනයි නේ සර්. මොකද සර්? ඔව් මේක වෙන්නේ නැති නේ මං හිතන්නේ. මේ ග්‍රවුන්ඩ් එක මම දාලා දැකලා තිබ්බා නරහරියෙන් ගහලා දින ෆොටෝ. ඒක මං හිතන්නේ මේ කඳුත් එක්කම ඇති කියලා ග්‍රවුන්ඩ් එක. මං හිතන්නේ මේ කට්ටිය ඩ්‍රෝන් එක දාන්න දෙයි නේ සර්. අවුලක් නැති. කොල්ලෝ ඉන්නවනේ මේ ෆොටෝ ගන්න යනවා. ගේනවනේ පිටිපස්සේ ලස්සන. මේ මාර ලස්සනක් තියෙනවා. එහෙනම් මේ ලස්සනත් එක ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් බලා ගන්න try එකක් දෙමු. මොකද මේ එහෙම කරගන්න තිබ්බනම් මෙහාටත් වටිනවා අපිටත් වටිනවා. and India plate එක. හයව plate එක. දස පහ 10. 10. Sini dia.
මැච් පටන් ගන්න වෙලාවක් යන හින්දා අපි ආවා. අපේ රිත්තක් අයියයි ඊට පස්සේ අපේ මඩ්ඩා සහෝදරයත් එක්ක වල පැත්තට. ඉතින් වල මෙන්න මෙහෙ වෙන්නේ. මේකේ ලස්සන සිනමැටික් වීඩියෝ එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. මාර ලස්සනයි ඇත්තටම. ඊට පස්සේ කඳු සෙට් එකක් පේනවා. කඳු සෙට් එකත් එක්ක ගස් ටික පේනවා. වට්ට ග්‍රීනරි ලුක් එකක් තියෙන්නේ මේ. ඒක හිතා ගන්න බෑ. ඒ සද්දෙත් එක්ක අර කුරුල්ලෝ කෑ ගහන සද්දේ මාරම ලස්සනයි. ඉතින් අද ෆැකල්ටි 8කින් ඇවිල්ලා ඉන්නවා. ඇග්‍රි ෆැකල්ටි 8කින් මේ මැච් එකට. දැන් අපි යනවා ග්‍රවුන්ඩ් එක පැත්තෙන් කැම්පස් එක ඇතුළට. ඒ කියන්නේ කැම්පස් එකේ බෝඩ් එක තියෙන පැත්තට. අපි මෙහෙට ආවේ සෙනසුරාදා හින්දා මෙහි ගොඩක් අය අඩුයි. ඒ කියන්නේ මෙහි ඉන්න පිරිස ගොඩක් අඩුයි. ඒත් මේ ලස්සනේ නම් කිසි අඩුවක් වෙලා නැහැ. ඒ නිස්කලංක බව, ඒ නිහැඬියාව, ඒ හැමදේම මේ මම ගත්ත ෂොට් වල ලස්සන ගොඩක් වැඩි වෙන්න හේතුවක් වුණා කියලා මම හිතනවා. අපි රවුම දාලා ආව අනිත් පැත්තේ. යන්න ඕන දැන් ග්‍රවුන්ඩ් එක පැත්තට ගිහිල්ලා ග්‍රවුන්ඩ් එක පැත්තෙන් යන්න ඕන ෆැකල්ටි තියෙන පැත්තට. එළබජුන් එක අපි හිටපු පැත්තේ. මියුසියම් එක පැත්තට තමයි අපි ආවේ. එනවා ඉතින් අපි තුන් දෙනා ඇවිදිනවා. අපේ මැච් පටන් ගන්නත් වෙලාව යන හින්දා අපි ඉතින් ඇවිදිනවා මේ පැත්තේ. මෙතනින් දැන් ඉතින් වල පැත්තෙන් තමයි යන්නේ මේ. අර වල උඩ මේ වල යට. ඉතින් ලස්සනයි දැනේ. ස්වභාවිකයි නෑ අපේ ස්වභාවිකයි. මේ කොළ පාට තියෙනවා නිකන් අර අමුතු වයිබ්‍රන්ට් ගතිය. මේ මූ මේ අමුතු පාරවල් වෙන්න නම් මේ දැන් මේ අර කොහෙද පල්ලෙන් යන දැන් ආවෝ මේ බැද්ද රින් ගන්න හදනවා යමංග බලන්න. මේ කෙල්ල යන වැදිත් දැන් කපල් වැදිත් නෑ බලන්න. ගාලෙලා. ඔව්. වඩ්ඩා Google මඩ්ඩා එම්මක් මේක වහලා බං. මෙතනින් යාට එන්න බෑ. යන පාර හොයාගන්න. පස්සේ එන්න. මේ බල්ලෝ ඔය ඒ අර තියෙන කුකුල් බෙලේ කුකුල් මොනවා කියනවද? මොකයි පච්චි අදපුවා රෑට රෑට. මේ කැලෑ කුකුල් නෙවෙයි බලි කුකුල්. මම එරිවල ට්‍රාන්ස්ලේට් කරේ. මේ රෑට කට්ටිය මේ පාරවල් කපලා තියෙන එන්නේ. මෙතන මොනවද මහින්නේ රෑට මේ වල තියෙන්නේ. මේ කොහොම හරි අපිට ආයෙම එන්න වුණා ග්‍රවුන්ඩ් එක පැත්තට. මොකද අපි දැනන් හිටියේ නෑ ග්‍රවුන්ඩ් එක පැත්තෙන් තමයි ෆැකල්ටි වලට යන්නේ කියලා. අනේ පිටිපස්සෙන් පේන view එක. මේ පැත්ත මෙහෙම view එක. මේ පැත්තෙන් මෙහෙම ග්‍රවුන්ඩ් එක. අපේ කට්ටිය යන්න. ගීත කියලා දැන් පටන් ගන්නවා දන්නේ. අපේ කට්ටිය මැච් එක යනකොට අපේ පැත්තට සීට් එකේ සේන්දුවෙමු. පේනවනේ ග්‍රවුන්ඩ් එක කඳු වලින් වට වී ඇත. සබරි ගමන යන්නේ. මෙතන පේනවනේ ලස්සන. මේ අම්මට සිරි. අපි උඩිනුත් බලමුද කොහොමද පේන්නේ කියලා ඩ්‍රෝන් එක පොඩ්ඩක් දාලා. එහෙනම් අපි ඩ්‍රෝන් එක දාලා බලමු.
උඩින් කොහොමද මේක පේන්නේ කියලා. රජයේ වේවා පෞද්ගලික වේවා කැම්පස් එකක් කියන්නේ ඒක වෙනම හැඟීමක්. දැන් මෙතන මේ කඳු වලල්ලෙන් වට වෙලා මේ ශිෂ්‍යයෝ ඉගෙන ගන්නේ මේ සරසවි ජීවිතය අත්විඳින්නේ මාරම ලස්සනෙන් කියන එක මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්න උපරිම try එකක් දෙනවා. මොකද මේක දැකලා දවසක කෙනෙක් කැම්පස් එන්න ආස හිතිලා වැඩ කරොත් ඒක මට ලොකු දෙයක්. ඒ තරම් මේ ජීවිතේ මාර ලස්සනයි. මේ පරිසරය ලස්සන වගේම තමයි. අපි දැන් ෂේප් එක යනවා ටික ටික ෆැකල්ටි තියෙන පැත්තට. අපි කලින් දැනන් හිටියේ නෑ මේ පැත්තේ ෆැකල්ටි තියෙනවා කියලා. අපි හිතන් හිටියේ අපි කලින් ගිහුව පැත්තේ තමයි ෆැකල්ටි තියෙන්නේ කියලා. ඒත් දැන් අපි දන්නවා යන පාර. ඉතින් අපි දැන් යනවා දිගටම ෆැකල්ටි ටික හොයාගෙන. අපි ඇවිල්ලා තියෙන්නේ ජියෝමෙට්‍රි එකට. ඒක පැත්තට ආවා. කොහොම හරි ඒක නම් පොඩ්ඩක් ටිකක් කියන ඩාර්ක් වයිබ් එකක් තියෙන්නේ. අපි තුන් දෙනාටම ඇවිදින්න ඉතින්. අනිත් කට්ටිය වැඩ හින්දා මේ කවුරුවත් පේන්නේ එහෙම නැහැ. ඒකින් ඉතින් අපි අතුරට යන්නේ එහෙම නැතුව ඉන්නේ. මේ ගානේ ෂේප් එක නවතිලා මෙතන දෙන්නෙක් වැඩ කරන ඉතින් ඒ දෙන්නට කරදර ගන්න ගියේ නෑ. අපි තව දෙයකින් ඩ්‍රෝන් එක උස්සමු. එතනින් පහලට ආවට පස්සේ තමයි අපි දැක්ක මේ ලස්සන ප්ලේස් එක. අහසත් නිල් පාටට ලස්සනට පේනවා. ඒ බිල්ඩින් උඩින් ඒ view එක. ඉතින් මේ වීඩියෝ වලින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ලස්සන කොච්චරද කියලා. ඒක මේ වගේම බලනටත් වඩා ලස්සනයි ඇස් දෙකෙන් දකිනකොට. අපි තව ටිකක් පල්ලෙහාට බැස්සා. ඒ බහිනකොට ඊටත් වඩා ලස්සන තැන් තව හම්බුණා. ඒත් අපිට වෙලාවක් තිබ්බේ නෑ මොකද මැච් පටන් අරගන්නවා කියලා අපිට අනවුන්ස් කරනවා වුණා. අපි ඉතින් ඒ පැත්තට යන්න ලෑස්ති වුණා. ඒ අතරේ ගත්ත පොඩි ක්ලිප් ටිකක් මම මේකටම දානවා.
කෑගාලිමු හැම වෙලේම ෆිල්ටර්ස්ලා මගේ දිහායි කීපර්ගේ දිහා බලන් ඉන්න ඔයාලට මාරු වෙන මොකක්ද වෙන්නේ හැම වෙලේම මොළු තියන් left and right combination මේ වෙනකොටත් වැස්සක සේයාව අපිට කන්ද මුදුන හරියෙන් පෙනීගෙන තිබුණේ. මේ කට්ටිය එනවා තමයි ලකුණු කීයද අපේ? එනවා පුය ආරේ බණි එනවා ඒතොර 70ටද 70ට නේ අඩේ ඕකේ බා අපේ ගෙබා තමයි මැච් එක ගොඩ දැම්මේ. ඌ ඇවිල්ලා කොහොම හරි ආයෙව තුනක් එළියට ගහලා පට්ට සප්පයක් දුන්න මැච් එක ගොඩ දාගන්න. අවසානයේ අපි ලකුණු 69ක ඉලක්කයක් තියලා තමයි මැච් එක පළවෙනි ඉනිම ඉවර කරේ. ඒත් අවාසනාවන්ත විදියට ආවා වැස්සක්. ඒ වැස්ස හිතා ගන්න බැරි වෙලා ගාවේ අපිට දෙවෙනි ඉනිම සෙල්ලම් කරන්න ඕනේ මැච් එක සම්පූර්ණ ස්ටොප් කරලාම දැම්මා. මම අවුට් වෙලා නැත්තම් කොහොම හරි මැච් එක ගහන්න බැරි තැනටම වතුර පිච් එක පුරාවටම සම්පූර්ණ විසිරිලා පිච් එක සම්පූර්ණ අල වෙලා තිබ්බේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් සබාදාම හැටිවම තමයි. කොහොම හරි අපේ කට්ටියත් එකතු වෙලා ග්‍රවුන්ඩ් එක කොහොම හරි වතුර ටික අයින් කරන්න තමයි try එකක් දුන්නේ. ඒ try එකට වටිනකමක් එකතු කරගන්න බැරි වුණත් ඒවා ලස්සන මතකයක් විදියට මෙහෙම වීඩියෝ වල ගබඩා වෙලා හැමදාම YouTube එකේ තියෙයි. යුනිවර්සිටි ක්ලීන් මේ RUC එකේ කොල්ලෝ ඉන්නේ. ඔව් ඔක්කොම RUC එකේ කොල්ලෝ RUC එකේ මේ ඉන්නේ කොල්ලා. මම හෙඩ් ක්ලීන් ඉස හෙඩ් කලංග කියන හරි Can you tell about RUC? කොහොමද අපේ නන්න අකඩමිලගේ වැඩ බලපන් ඈ ගොයියෝ ෆීල් කෝස් අමතක කරලා නැහැ. ෆීල් කෝස් එක ඊළඟ සෙට් එකේ එන්න තියෙනවා. ටීම් එකේ නෑ එනට මචං මේක දිනන්න ඕනේ අපි කොල්ල ටික එකින්ද වතුර අදිනවා මචං ගැම්මෙන් වතුර ටික ඇදලා මේ ග්‍රවුන්ඩ් එක ක්ලීන් කරලා දෙන්න කරලා දෙන ඒ වුණාට මොකද අපි ඉතින් වහිනවා කොල්ලෝ සබර් යාවොත් වහිනවම තමයි. සබර් යාවොත් වහිනවා කොල්ලෝ දුවනවා. වයින් කරනවා සබර් යාවොත් වහිනවා කොල්ලෝ දුවනවා. මේ ටැග් කරනවා මේ. අවුල් මේ පොඩි බඩක් කියනද සේප්පේ මේ ගිම්බවයි මේ කාවද මේ ඌවයි ඔය ගෙන්න ගන්න නැත්තම් දාලා ඈ වීඩියෝ එකක් අදලා යවද රණා නෑ ඉන්න රණා එකක් දාල්දී කොහොමද මයිද රණා ආවම හොරේ ආවේ රීල් එක අර මල්ලිගේ ගෲප් එකට දාන්න ආ මේ මල්ලේ ඕක ඔන්න ඔහම තමයි ඉතින් සබරේ ගමන ඉවර වුණේ. මොන වුණත් ලස්සන මතකයක්. මතකයක් විතරම ගබඩා කරලා මේ vlog එකෙන් මම මේක YouTube එකේ තියනවා. ඉතින් ආයෙම අලුත් vlog එකකින් හම්බෙමු. ජය වේවා. මම විකුම් WG අඩිපාරේ.